නෑ 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 එහෙම නීතියක් නෑ මේ රටේ එහෙම එකක් බලාපොරොත්තු වෙන්න බෑ නිරාගමිකෙක් නිරාගමික අයියට ආවේ සාමාන්‍යයෙන් ඕ ඊට පස්සේ ආපහු ගිහින් ඊළඟට එක්ක මෙතන මේවා පදාරනවා මොකද වෙරළ සංරක්ෂණයෙන් මේ වෙරළ දැම්ම කියන්නේ ඒ අපේ නන්නේ අර ඒකාගේ ඒක මේ පන්සලේ තමයි පන්සලට ආදාය. ඒක ප්‍රශ්නයක් නෑ. පන්සල ඇතුලේ තියෙන්නේ. නෑ හැමතැනම ලංකාවේ විතරනේ පිටරටක් තියෙනවා. පිටරටක් නෑ පිටරටක් තියෙනවා. නෑ පිටරට චීනේ වගේ රටවල මේ විකුණීලා මේ උයන්නේ. අපේ හැමතැනම මන්දාවේ ඒ ආభాසය තමයි මේ හැමතැනම යන්නේ. ඉතින් මොකද වැරද්ද? ආපන සලාවක් දාලා කියලා. මේක පන්සල ඇතුළට විහාරයටයි ඉඩමකනේ මේ වැඩේ වෙන්නේ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ දැන්? කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ කියන්නේ ඒ ඉස්ලාමයේ සමාජයේ යාදුතික අතනම කොట్లా කරනවා. ඒ විදිහට කිසි නැති පටු කරනවා. ඒක නම් වාල අතරෙන් කොට බෞද්ධ සිංහල කියලා කිව්වොත් ඒකට මේ ලාමුතල් ගැහුවා කියලා දඟලනවා. මොකද දැනගන්න ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් විදිහට තමයි අපි දැක්කේ. මොකද ඒ වගේම පාර්ලිමේන්තුවේදී ආරක්ෂක මැතිවරයා කිව්වා මේ බුදුරුව ගෙනිච්චේ ආරක්ෂාවට කියලා. ඇත්තට අපේ ස්වගරුතර මහා සංඝරත්නයට පහර දීලා මේ බුදුරුව ගෙනියපු ආරක්ෂාව මොකද්ද කියන එක. ශාසනය ආරක්ෂාවට ගාලා දෙන්නේ. ඔව්. මහා සංඝරත්නයේ අවසරයි ඊයේ පෙරේදා වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සිංහල බෞද්ධ කියන මිනිසුන්ට හරි දුකක් වේදනාවක් කනගාටුවක් ඇති වෙනවා. ඒ නිසා තමයි අද ඊයේ මම මාධ්‍ය හමුවකට සාද මම ආවේ. මොකද මේක අපේ රට. සිංහල ඉන්න පුළුවන්, දෙමළ ඉන්න පුළුවන්, මුස්ලිම් ඉන්න පුළුවන්, බර්ග මැලේ ඉන්න පුළුවන්. ඒ වගේම සිව්කොන දිව් දිසාව මේ රට සාංගික කළ පූජා කළා. අගත අනගත චතුර්දින සදස දිනේ යන වාක්‍යයෙන් තමයි පූජා කරන්නේ. හැබැයි ඒක නැති කරලා තියෙනවා 1931 සුද්ධෝ පුරාවිද්‍යා පනතුකුයි විහාර දේවාලකම් පනතුකුයි කියලා තියෙනවා. ඒ පනතත් එක්ක මේ සාංගික දේපල අයිතිය නැති කරනවා. අද ඒක තමයි මේ වෙලා තියෙන්නේ. අද පුරාණ රජ මහා විහාරයකවත් බටයක් දාන්න, කොඩියක් දාන්න, දන්තලක් දෙන්න ටැප් එකක් දාන්න මොකුත් නැහැ. මේ සුද්ධෝ හදලා තියෙන නීතියත් එක විල් බැරැක්කේ අලවංගුවයි බාල්දියයි තිබුණා නම් නිදහානක් කාරණා කියලා පොලිසියට පැමිණිලි කරනට අප නැති කරනවා. ඒක ඇති කරලම තියෙන්නේ මේ පනත ආම්දුරෝ ඉරේ දාන. ඉතින් අපි ඕක අපි අධිකරු මහානායක මාහිමිපාණන් වහන්සේලා හිටපු උන්ට සහ ඉන්නේ උන්ට කිව්වා මේ විහාර දේවල්ගම් පනත සංශෝධනය කරන්න. මොකද මේ අපි කියන්නේ 1815ට ඉස්සෙල්ලා තිබිච්ච රට අපිට දෙන්න. ඉන්දියාව ගත්තොත් එහෙම ඒ එංගලන්තයේ තිබිච්ච අයින් කරලා අම්බෙක්කාරතුමා ඇදුවා ජනරාල් ව්‍යවස්ථාව. ඒ හින්දා තමයි කාටවත් ඇඟිලි ගහන්න බැරි වූ අද ඒ රට දියුණු වෙලා තියෙන්නේ. අදටත් එතුමා ලියපු ඒ ව්‍යවස්ථාව අත්තකුරු සහ පෑනත් ජාතික මේ කෞතුකාගාරයේ ඉන්දියාවේ නවදිල්ලි වල තියෙනවා. එහෙමයි කෘතගුණ සලකන්නේ. අපිත් එහෙමයි කෘතගුණ ගන්න જાතියක්. හැබැයි ඒක නැති වෙලා තියෙනවා මේ වෙනකොට. ඒක හොඳම දේ තමයි මේ රටේ මිනිස්සු බලය දීලා තියෙන අනුර කුමාර දිසානායකට. අනුර කුමාර දිසානායකට දීලා තියෙන්නේ
88 89 71 තිබිච්ච කැරැල්ලේ මර්ධනය මිනිමැරීම් ඝාතන සංස්කෘතියක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදීව අරම්පලයන් කියලා තියෙනවා. ඇමරිකාවේ ඔබාමා ජනාධිපතිවරයා මුස්ලිම් මිනිස්සෙක්. නමුත් මුස්ලිම් දහමවත් වෙනමත් ආගම් වලට හානි කරන්න ගියේ නෑ. ඔහු ඒ ඇමරිකාවේ තිබිච්ච නීතියත් එක්ක රේල් පීලේ දෙවතාවක් අදටත් ඔහුට ගරු කරනවා. ඒකට මේක තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි මේ අනුර කුමාර දිසානායකලා කියන්නේ. මේක ඔරොත්තු දෙන්නේ නෑ. එයාලා හිතන්නේ රටක් රාජ්‍යයක් පාලනය කරනවා කියලා කියන්නේ මර්ධනය කරලා වෙඩි තියලා මරලා ඇඳිරි නීතිය දාලා අර 88 89 තිබ්බේ දනිස්තේකට උඩින් මිනිහ උස්සන්න බැරි මට්ටමක් ගෙනාවේ. ඒ සංස්කෘතිය තමයි යාලා හිතාන ඉන්නේ තවම JVP එකේ තමයි මේ බලය තියෙන්නේ. මේ මර්ධන කියන්නේ විරෝධී නැත්තම් ඔය කියන්නේ යාම කැනඩාවේ ගිහලා 60000ක් මැනුවට පස්සේ සොරි කිව්වේ. නෑ අන්තිමට හොරි කා ගන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා හොඳට දැනගන්නට ඕනේ මේක සිංහල රට. රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙන හෙළදීපේ කියන එක සහ විදේශිකයන්ගේ පොත්පත්වලත් තියෙනවා. සහ සුද්ධොත් මේකට විහාර දේවාල ගම්පනල් සහ බෞද්ධ කඩු දෙපාර්තමේන්තුව කියන ඒවා ඇති කරලා තියෙන්නේ සුද්ධෝ. දලදා හාඳුරුව බාරේ දුන්නේ මල්වතු වස්කිරියට සහ අනිකුත් දේවල් ඔක්කොම මේ සුද්ධෝ එහුම්කම් දීලා තියෙනවා. දැන් කල්පනා කරලා බලන්නකෝ මේ පෘතුගීසිකාරයන් මොන මගුලට මේ රටට ආවේ. 505. දැන් මේ රටේ තියෙන සම්පත් ටික හූරා කන්නේ. ඊට පස්සේ නෙදර්ලන්ත කාර්යය යුරෝපේ මොකටද ආවේ? නිකන් ආවා නෙවෙයි. නිකන් කල්පනා කරලා බලන්න මේවා මේ අපේ තියෙන සම්පත් ටික හොරගන්න. ඊට පස්සේ එහෙම් පිටින්ම ගෙඩිය පිටින්ම ගත්තා සුද්දා. 1815 48 වෙනකන් ඒක කරගන්න ඕන දේවල් අදටත් එංගලන්තයේ කෞතුකාගාරවල අහවල් මේ ත්‍රිකුණාමලෙන් අරන් ගිහපු තාරා දේවි පිළිරුව පව අදටත් තියෙනවා මේ බ්‍රිටිෂ් මියුසියම් එකේ. එතකොට මේ අපේ දේවල් හොරකම් කරන තමයි මුන් මේ රට ආක්‍රමණය කළේ. ඉතුරු ටික මේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම 159 ඉතුරු ටික කරලා දෙයි. ඒ එකක් තමයි මේක. එකක් දෙහිවල ගල් කිස්ස. තව ඉස්සරහට එනවා. ඒ හින්දා අනුර කුමාර දිසානායකට රට බාර දුන්නා නම් අනුර කුමාර මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහේ රාමුව තුල ගමන් කරනවා. එහෙම ගමන් කරන්නේ නැතිකමක් තමයි තරජනය කරනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තරජනය කරනවා එළියෙත් තරජනය කරනවා පාර්ලිමේන්තු වරප්‍රසාදවලත් වෙලා මුවා වෙලා තරජන ගර්ජන කරනවා. තරජන ගර්ජන කරාට කමක් නැහැ. අපි බය නැහැ. බය නම් අපි එන්නෙත් නැහැ ඉන්නෙත් නැහැ. එකපාරයි මරන්නේ. එක්ක හිරේ දායි. ප්‍රශ්නයක් නැහැ. ශාසනය වෙනුවෙන් මේ අපේ හාමුදුරන් වහන්සේලා දෙනම ගුටි කෑවේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන්න ගිහිල්ලා ශාසනය වෙනුවෙන්. ඔය වගේම අතීතෙත් අපි වෙඩි කාලා අපේ හාමුදුරන් වහන්සේලා මේ ශාසනය මේ රට බේරගෙන තියෙනවා. ඒ પરම්පරාවෙන් එන අතිවර සංඝ සමාජයක් තමයි මේ රටේ ඉන්නේ. හොඳට කොන්ද කසේරුකාව තියෙනවා. එම නිසා තමයි උන්වහන්සේලා අනිත් එක මේක පූජාවකින් දීලා තියෙනවා. දහම් පාසල තියෙනවා. එහා පැත්තේ පන්සලට මේකත් පන්සලට අයිති ඉඩම් කෑල්ලක්. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක් දාන්න ඕනේ නැහැ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති නම් එයාලට එකම ආයතනය ලංකාවේ කඩලා ඉවත් කිරීමේ බලය තියෙන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විතරයි. අය පැමිණිලි දාන්න ඕනේ නැහැ. එහෙම අනීතිකයි නම් එයාලා ඇවිල්ලා කඩලා බෙදලා දාන්න පුළුවන්. හැබැයි එයාලා වංගු ගහලා ගිහිල්ලා පොලිසියේ SSP කියන මිනිස්සයා ඇවිල්ලා නිරාගමිකයෙක්ද මොන එකෙක්ද කියන එක දන්නේ නැහැ. ධම්මෝහ වේරක්ක ධම්මචාරී කියලා තමයි තොප්පිය ගාලා තිබ්බේ. තොප්පිය ගාලා ගෙදර යන්න කියන්නේ. නැත් ඒ වගේම දැන් කවුද මේ මහජන ආරක්ෂක ඇමති කවුද ආනන්ද විජේපාල කියලා වරහන් ඇතුලේ මොකක් හරි තියෙනවනේ. එතකොට ඒ ආනන්ද විජේපාල දැනගන්නට ඕනේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මුවා වෙලා ಜಾති ભેදය ඇති කරනවා. අපි නෙවෙයි ಜಾති ભેදය ඔය ඇති කරේ තමුසෙලා. තමුසලාගේ පොලිසිය මෙතෙන් දෙව්වේ ත්‍රස්තවාදීන් වගේ. නිලලත් ලයිසන් කාර්යෝ පොලිස් කාර්යෝ කියලා කියන්නේ. පොලිසිය හොඳයි. SSP මෙන්ද හේතුවක් තියෙනවනේ. අර පොඩි පොලිස් කාර්ය ක්‍රාලහාමි කෙනෙක් කියවන්න තිබ්බනේ. ජේෂ්ඨ පොලිස් අධිකාරී මඟුලට දෙව්වේ. අනුරත් 160යිනේ. කවුරුවත් කියන්න එපා මේ ජාතිවාදී ආගමදී අපි කියනවා සපත කරලා තියෙනවා. සපත මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන්නේ. සපත කරලා කියනවා අපි ආවේ සිංහල දෙමළ මුස්ලිම් කියන ජන වර්ගය අපි හැම වෙලාවෙම කතා කරන අපි එකට ඉන්න ඕනේ. සිංහල මිනිහට දෙමළ උගන්වන්න ඕන දරුවට
සහ දෙමළ සහ මුස්ලිම් දරුවට සිංහල උගන්වන්න ඕනේ. එතකොට තමයි මේ රටේ අපේ රට මගේ රට කියන කැක්කුම එන්නේ. නැත්තම් මම ඔය එනේ ඔය ඒක හැම එකකටම කිව්වා සිංහල දරුවට දෙමළ උගන්වපල්ලා දෙමළ දරුවට සිංහල උගන්වපල්ලා. අවුරුදු 10ක් යනකොට මේක ප්‍රශ්නයක් නෑ. ඔය 13 දෙන්නත් ඕනේ මොකක්වත් දෙන්න ඕනේ. මේක අපේ මාතාව කියන ඒ වචනේ ලබා දෙන්න පුළුවන්. ඇයි ඒක දෙන්නේ නැත්තේ? සුද්ධෝ දුන්නෙත් නෑ, මුන් දුන්නෙත් නෑ, මේ උන් දෙන්නෙත් නෑ. ඊටපෙ උන් දුන්නෙත් නෑ. අපි කියන්නේ මේ සමගිය ඇති වෙන්න නම් භාෂාව ඉන්දියාව අපිට වගේ 60 ගුණයක් ලොකුයි. මෝදි අර දකුණේ ඉඳලා කියන දේ උතුරටත් තේරෙනවා, නැගෙනහිර බටහිරටත් තේරෙනවා. අපේ එකේ යාපනයේ ඉඳලා දෙමළෙන් කිව්වොත් ත්‍රිකුණාමලේ හෝ මාතරේකාට තේරෙනවද මේ දෙමළෙන් මොකද්ද කිව්වේ කියලා? අපි දකුණේ ඉඳලා සිංහලෙන් කියනවා. අපි යාපනයට අමතනවා. තේරෙනවද? තේරෙන්නේ නැහැ. එහෙනම් මේ භාෂාව නිසාම පාර්ලිමේන්තුවේ යන දෙමළ මුස්ලිම් සිංහල කියන මේ පාදර දේශපාලඥයෝ මේ රටට ඉල්ලන පිපාසය ඉල්ලන මේ භාෂාව ඉස්සලා උගන්වපල්ලා. භාෂාව. එතකොට තමයි මගේ මව් රට කියන එක හැංගීම එන්නේ. එහෙම නැතුව කවදාකවත් ඔය පාර්ලිමේන්තුවේ කතා කරලාවත් නැත්තම් බොරු දැන් මෙයාලගේ ආගම බොරුව. බුද්ධ ආගමවත් නෙවෙයි, හින්දු ආගමත් නෙවෙයි, ඉස්ලාමුත් නෙවෙයි, කතෝලිකත් නෙවෙයි. නිරාගමික බොරු කියලා දැන් හිතන්නේ තවමත් 88 89 ඉන්නවා කියලා. දැන් ආණ්ඩුව බාර දීලා තියෙනවා. බෞද්ධ කටයුතුනේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නෑ. බෞද්ධ කටයුතු ආරම්භ කරේ සුද්ධෝනේ විහාර දේවාලගම් පනතනේ. එතකොට බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නැති කරලා කියලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවද? නෑ. එතකොට මේකටද මේ බුද්ධ ශාසන අමාත්‍යාංශය අයින් කරේ? මුන්ට කණ්ඩමාලේද බුද්ධ කියලා කියන්න බැරි ඇයි? මුන්ට හෙනද? නැත්තම් මේක සාප වෙනවද? නැත්තම් මේ පාන්ද ඒකට කියන පාන්ද කියලානේ. උන්ට පාන්ද බුද්ධ ශාසනය කියන්න බැරි. බුද්ධ ශාසනය කියලා කියන්න බැරි. සිංහල බෞද්ධ කියලා කියන්න බැරි. මුන්ට පාන්ද. දැන් උන්ගේ වචනෙන් කියන්නේ. නිරාගමිකයෝ නැත්තම් ඔය පාර්ලිමේන්තුවේ පාන්ද කියන මිනිස්සයා ප්‍රතිපිල්ම වන්දනා කරන්න ගියේ එපාගේ මිනිහත් පන්සලේ බත් කොට කාලා ගංකුඩ කාලා ඇබිත්තේක් හැටියට හිටපු එකේ. එතකොට මේ වගේ මිනිස්සුන්ගෙන් යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ. මුන් පන්සලේ ඉඳලා කාලා මුන්ගේ ශරීරයේ තියෙන ගමේ පන්සලේ දුන්නු දානේ ටික ඒ ලේ ටික තියෙන ඇඟේ මේ අපේ දුවන්නේ මිනිස්සු කන්න දීපු ලේ. ඒ හින්දා මේ කා කියන්නේ. ඒ හින්දා අනුර කුමාර දිසානායක සහ කවුද ආනන්ද විජේපාල කියනවා නම් බුදුහාමුදුරුවෝ ගියේ ආරක්ෂාවට කියලා හාඳුරුවන්ට ගහන්නේ මේ මුතුකුඩේ කල්ලා මොකටද? මොන කෙන්ගෙරේද ගහන්නේ? එතකොට එහෙමනම් ඉතින් මෙතන බුද්ධ ප්‍රතිමාව තැම්පත් කරලා දීපලකෝ ගාඩ් එක ආරක්ෂා දීපලකෝ. උඹලා LTT වගේ නිකන් අර තලේබාන් සංවිධානය වගේනේ. උඹලා ආවේ අවියාවුදත් අරගෙන මේ යුනිෆෝමුත් නැතුව මොකද්ද දැන් එතකොට මේ කම්බි කපාගෙන මේ අයිතිය මේ වෙන තැනක නම් එහෙම දැන් අර පෙරටු ගාමින් එක කල්ලගෙන බේරලා දැන් අර කැන්සල් කරලා තියෙන්නේ ගම්පහ පැත්තේ. එතකොට මේවා විහාර සන්තක දේවල් කාංගික දේපල. එතකොට මේවා මිනිස්සුන්ගේ සල්ලි මේ කම්බිය ගහන්නත් මිනිස්සු සල්ලි දීලා තියෙන්නේ. එතකොට ඇයි මේවා කැපුවේ? එතකොට ආනන්ද විජේපාල කියනවා අපි මේ අර මොකද්ද ජාති ભેද ජාති ભેද ආගම් ભેද ඇති කරන්න අපි දෙන්නේ නැහැ. උඹලා එල්ලනවා හැමුණොත් ගස් බඳිනවා දිමිගෝට දානවා. බැඳලා ඊයේ එකේ කෙලෙව්වා නේද? ආන් ඒ වගේ තමයි ගස් බඳින්න ඕනේ. එනේ උන්ට ගස් බැඳලා දිමිගෝට දාන්න ඕනේ. ඒ වගේ ලැහත් වෙන්න ඕන ලංකාවේ මිනිස්සු ඔක්කොම ජාති ભેදෙන් පක්ෂපාත ભેදෙන් ආගම් ભેදෙන් තොරව මේ කරන ක්‍රියාකාරකම් නම් පුතෝ දිගටම කරන්න බෑ. තුමෙව බඩ හපා ගනින්න. දැන් ඡන්දේ දුන්නේ යමක් කරයිගෙන මෙන්න පළවෙනි වෙඩිල්ල බුද්ධ ප්‍රතිමාව මුන් හරය යනවා ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් කාර්යය. දැන් අපිට ඒක ඔප්පු වෙනවා අපේ හඳුරන්නේ. මොකද මෙහි නියෝජ්‍යමතිවත් മന്ത്രിවරයවත් ආණ්ඩුවේ කිසිම දැන් පොලිසිය හිතුමතාවයට කරා නම් පොලිසිය වළක්වන්නවත් ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ අපේ හඳුරන්නේ. දැන් මේක සම්පූර්ණ නිලලක් ආණ්ඩුවේ ක්‍රියාදාමයක් මේක වෙන අතකට හරවන්න ලෑස්ති වෙන්නේ. ප්‍රශ්න අමතක කරන්න හදන්නේ. ප්‍රශ්න අමතක කරන්න කියලා හදනවා නම් ඒක ඉතිහාසයේ විෂය අයින් කරේ JVP එකේ අයින් මකලා දාන්න බෑ. ඒකද 88 89 70 විජේවීර මිහින්තලේ බත් කාලා තියෙන බුද්ධ පූජා. ඔව් 70 කට ගණන් වල
ඒ හින්දා ওই ඉතිහාසය නැති කරන්නේ ඒ කට්ටිය කර මේක දාන්න බෑ කියලා. ඒක තමයි අපිට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක ජාතිවාදී අදහසෙන් නෙමෙයි අපි අහන්නේ මේ ප්‍රශ්නේ. ඔබ වහන්සේව පෞද්ගලික දවසම හමු වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික මේ ශාලාකේ රාසමාණික මහත්තයා එතුමා නිල ට්විටර් ගිණුමේ එතුමාගේ එක්ස් ගිණුමේ පරිවිඩයක් කියලා තියෙනවා මේ බුදු පිළිම අයින් කරපු හැටිම ටැග්ස් කරලා මේ මිනිස්ටර් ආනන්ද විජේපාලනට for removing the recently the president taking appropriate action to ඒ කියන්නේ මේ two construct මේ ගොඩනැගිලි අයින් කරන්න කියලා දැන් උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරපු කෙනා මේ ඊයේ පෙරේද සංහිඳියාව ගැන. ඉතින් එතුමාගේ මේ ප්‍රකාශය ගැන උන්වහන්සේගේ වර්තමාන අදහස මොකක්ද? මට කියන්න තියෙන්නේ මේ දෙගොල්ල අතර තියෙන ඩීල් එක. ටැක්ස් කරන්නේ මටවත් ඔයාටවත් නෙවෙයි. ඒකට ආනන්ද විජේ දැන් එතකොට මේකේ පැහැදිලිව පේනවා මේක ආනන්ද විජේපාල ද්‍රවිඩ මව හෝ පියාණි. එහෙම සම්බන්ධයකුත් තියෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ. කවුරු වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් රටේ පාලනය තියෙන්න ඕන විවස්ථාවට අනුව නීතියට අනුව. එතකොට මම හිතන්නේ මේ සහෝදරයෝ දෙන්නා කතා බහ කරලා එයාට සහෝදරයාට තෑන්ක්ස් කරලා දෙනවා very good. but අපිට අදාළ නැහැ. ඒක අදාළ ඒ දෙන්නට only two of them not us.